ඉතින් අද මම වීඩියෝ එකක් ගන්නේ Microsoft Excel. හෝ වෙන ඕනෑම ඔයා පාවිච්චි කරන Word, PowerPoint වගේ දෙයක් ඔයා හැම වෙලාවෙම සර්ච් කරලානේ ගන්නෙ. ඔයා හැම වෙලාවෙම සර්ච් බාර් එකෙන් සර්ච් කරලා තමයි ඒව ගන්නෙ. ඉතින් ඔයාට අත්‍යවශ්‍යම නිතරම ඔයා පාවිච්චි කරන ඒ වගේ දෙයක් අපි කොහොමද ලේසියෙන්ම ෂෝට් කට් එකක් විදිහට පාවිච්චි කරන්න අපේ ලැප්ටොප් එකේ හෝ PC එකේ රඳව ගන්නේ කොහොමද කියලා එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩක්ම මම මේ Excel වලින් කරලා පෙන්නන්නම්. අපි Excel නිතරම පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. අපි නිතරම මෙතෙන්ට Excel වලට මේ search bar එකට ගිහිල්ලා Excel කියලා search කරලා තමයි මේක open කරගන්න ඕන. ඔයාලට මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඔයා මේ විදිහට search bar එකට ගිහිල්ලා Excel කියලා open කරන්න යන්නේ නැතුව මේක shortcut එකක් විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයා කැමති තැනකට දාලා තියන්න. දැන් මම මේක පින් කරලා තියාගන්නවා ටාස්ක් බාර් එකේ. එතකොට අපිට හැම වෙලාවෙම මේක සර්ච් කර කර පාවිච්චි කරන්න ඕනේ නැහැ. කෙලින් මේක ඕපන් කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට වැඩ කරන්න යන කාලය ගොඩක් අඩු වෙනවා. ඉතින් අත්‍යවශ්‍යම ඔයා නිතරම පාවිච්චි කරන දේවල් විතරක් මෙහෙම ටාස්ක් බාර් එකට පින් කරලා තියාගන්න. බලන්න මම ටාස්ක් බාර් එකට පින් කරා. දැන් මට Excel පාවිච්චි කරන්න ඕන වුණාම මෙතනින් සර්ච් කරලා ගන්න යන වෙලාව ඉතුරු වෙනවා. මට කෙලින්ම මේක ක්ලික් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හැම දෙයකටම වගේ ෂෝට්කට් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට එක ඕපන් කරලා පාවිච්චි කරන ඉක්මනටම ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතනදී අත්‍යවශ්‍යම පාවිච්චි කරන ෆයිල් එක, Zoom එක, ඒ වගේම Google Classroom වගේ ඒවා ටිකක් මේ බාර් එකට දාගෙන තියෙනවා. මේ විදිහට Excel එකක් දාගත්තාම ඔයාලට ලේසියෙන්ම Excel වලින් වැඩ කරනවා නම් ඔයාගේ වැඩ කරගන්න ලේසි. සර්ච් කරලා ගන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේම අනිත් ඔයා පාවිච්චි කරන ඕනෑම Google Chrome වෙන්න පුළුවන්. වෙනත් එක්ක Word නැත්නම් PowerPoint ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක මේ විදිහට පින් එකට මේ බාර් එකට පින් කරලා තියාගත්තාම පාවිච්චි කරන්න මේ සර්ච් කරලා යනවට වඩා ගත වෙන කාලය ගොඩක් අඩුයි. මේක ගොඩක් පුංචි දෙයක් වුණත් මේවා ගැන දන්න අයට මේක ගොඩක් පුංචි දෙයක් වෙන්නේ නැති. ඒ වුණාට දන්නේ නැති කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. තමන්ගේ වැඩ ටික කරගන්න පහසු වෙන්න. ඉතින් මේ වගේ සාමාන්‍ය පුංචි දේවල් දන්නේ නැති අයට දැනගන්න මම මේ විදිහට ෂෙයා කරනවා. ඒ හින්දා මගේ වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.